හලෝ අනුජ. Hi guys. කොහමද ඔයාට? හොඳයි. අද මොකද්ද ඔයා කරන්න සූදානම් වෙලා ඉන්නේ? නයි guys. නයි මිනිස් ගහකන් දිය කියලා දෙන්න. හරි අපිට එහෙනම් ඒක පැහැදිලි කරලා දෙන්නකෝ. පොර දාන්න ඕන, අලු දාන්න ඕන, දළු කඩන්න ඕන. දැන් ඔයක කොහමද ඔයා ඔක හදාගත්තේ ඔය නයි මිරිස් ගහ? මේක දැන් ඔය කාගේද ඔක? හදලා. අය පොර දාලා, අලු දාලා, අස් දාලා. කොහමද අපි පෙන්නන්න පළදා ඔයාගේ? එතකොට අනුජගේ ඒතර මේ ඔයාගේ පළදා හොඳට තියෙනවනේ. ඔයා කොහොමද ඔක දැන් හදාගත්තේ කොහොමද ඔයාට මේක ගස් හදාගන්න හිතුනේ ඇයි ඔයාට? ඔයා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? විකුණන්න. විකුණලා ඔයා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? අයියෙන් කියන්න. අපච්චිට සපත් දෙකක්. අපච්චිට සපත් දෙකක් කරන් දෙන්න. සපත් දෙකක් නම් තියෙනවා හැබැයි ඒ සපත් දෙකක් නෙමෙයි. අයි සපත් දෙකක් නෙවෙයි. එහෙනම් මොකද්ද ඔයා අරන් දෙන්න හිතන්නේ? පත් වෙන්නේ වටේට. ඔව් ඔව් ඔව්. ඒ තඩියෙව්වා. ලොකු ලයිට් පත් වෙන සපත් දෙයක්. පච්චිට. හරි එතකොට දැන් අනුජ ඔක කොහොමද හදාගත්තේ ඔය මිරිස් ගහ? ඔය තත්ත්වෙට පත් කරගන්න ඔයා මොනවද කරේ? දළු කඩලා. පොර දාලා. කැමරාව දිහා බලාගෙන කියන්න ඉතින්. පොර දාලා. ඒතර සාත්තු කරාද ඔකට වතුර? දාලා. වතුර එහෙම දැම්මද? ඉතින් මේ කැමරාව දිහා බලාගෙන තමයි ඔයා කියන දේ මේ යාළුවන්ට කියන්න ඕනේ. අයි කොල තියනවා. මෙහෙම බලන්න කියන්නේ. අයි තෝට ලීයක් ගහලා තියෙනවා. ලීය ගහලා මොකටද ඔය ලීය ගහලා තියෙන්නේ? අනුජ? සත්තු වෙන්න ඈ? උඩට කියන්නේ. එහෙමද? ඒ කියන්නේ ගහ වැටෙන්නේ නැති වෙන්නද? හරි ඊට පස්සේ ආයෙ මොනවද? ඔය මොකද්ද ඔය පොඩි කරන්නේ? තක්කාලි කෑල්ලක්. නෑ මිස් කරලාද? නෑ තක්කාලි කෑල්ලක්. තක්කාලි මොන තක්කාලිද? රතු තක්කාලි. ඒක ඔය හදපු එකක්ද නැත්නම් එතන හැදිච්ච එකක්ද? අම්මා හදපු එක. අම්මා හදලා තියෙන්නේ නේ. හරි එහෙනම් ඔයාගේ දැන් ඇත්තටම පේන්න තියෙනවා පළදාව හොඳට තියෙනවා. ඔයා මහන්සියලා ගහ පෝෂණය කරලා තියෙනවා. තව ඔයා මොනවද ඉදිරියට වගා කරනවද? මොකද්ද කරපු වැඩේ ඔයා? තක්කාලි මොකද්ද? තක්කාලි හැදුවා. තක්කාලි හැදුවා. හොඳයි. හරි එහෙනම් අපි යාළුවන්ට බයි කියමුද? කියන්නද? බයි. ඔයාලත් මේ විදිහට හදන්න එහෙම කියන්නේ නැද්ද? ඔයාලත් මේ විදිහට හදන්න. අම්මලා තාත්තලාට උදව් කරන්න. අම්මලා තාත්තලා උදව් කරන්න. හරි මෙහෙ බලන්න කැමරාව දිහා.